Good morning guys. ඔයාලට කොහමද? ඉතින් මට හිතුණ අද මගේ day vlog එක මම voice කරන ගමන්ම ඔයාලත් එක්ක ඒක අරන් එන්න. මොකද මම හැමදාම voice වෙනම add කරනවා. මට ඇත්තටම voice කරන්න තේරෙන්නේ නැහැ. බලමු. ඔයාලා හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. මං හිතනවා මේ voice එකත් මට voice කරන්න බෑ ළමයිනේ. මම මොකද්ද කරන්නේ? කමන්නේ. අපි try කරමු. අද මං මේ දවස්වල අපිට ඊට නිසා නිවාඩු. මට හිතුණා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මං තාම නැගිටපු ගමන් ඔයාලා බැලුවද ළමයි මම මගේ hair care එක ගැන වීඩියෝ එකක් කරා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලයි කියලා. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම තව වීඩියෝස් අරන් යන්නම්. ඉතින් අද දවසේ අපි මොකද කරන්නේ? මට තියෙනවා මගේ හැඩි වෙච්ච මගේ ගෙදර අස් කරන්න. ඒ වගේම හවස මට සැලොන් එකට යන්න තියෙනවා. බලන්න මගේ මූණේ හැටි. ඇත්තට මේ දවස්වල මේකට ගොඩක් රස්නේ. මොකද සමර් සීසන් එක පටන් ගන්න නිසා ඇත්තටම ගොඩක් රස්නේ. ඉතින් guys මම ඔයාලට මගේ ගෙදර ඉන්නවා නෝටි ළමයි 3 දෙනෙක්. ඒ 3 දෙනාව පෙන්නන්නම් මුලින්ම. ඔයාලා දැකලා ඇති මගේ වීඩියෝස් බලනවා නම්. මේ ඉන්නේ කෙනෙක්. යනවා හොඳටම දොයි. තව එක්කෙනෙක් ඉන්නවා. මෙයා නම් මාර දඟයි. දැන් එයා ගොඩක් ලොකුයි. මේ දැනුත් එයා කන්න තමයි ඉල්ලන්නේ. එයාට කොච්චර කන්න දුන්නත් එයා හැම වෙලේම මොන හරි හප තමයි ඉන්නේ. එයාලා වස් කරන්නත් ඕන. එතකොට මේ ඉන්නේ අපේ දඟවල්. එහෙම. මේ ඉන්නේ කොකෝ. මෙයා මේ ළඟදී අපි අපේ අපර්ට්මන්ට් එකේ බැල්කනි එක කරලා තිබුණා. මෙයා වැටිලා අපි හොයලා ඊට පස්සේ මෙයා කොහොම හරි හිටිය බය වෙලා ඊට පස්සේ අපි ගෙනත් මෙයාව නාවලා මෙයා දෙවෙනි දවස් විතර මෙයාට පණ තිබ්බේ නෑ. ටිකක් පණ නෑ වගේ තමයි හිටියේ. ඊට පස්සේ අපි ඉතින් කොහොම හරි ආව රිකවර් කරගත්තා. ඉතින් guys මේ තියෙන්නේ Swiss cheese plant එකක්. ඇත්තටම මේක මම හරි පරිස්සමෙන් බලා ගන්නවා. මොකද මෙයාට මේ හැම වෙලේම තෙතමනේ තියෙන්න ඕන මෙයාගේ. මොකද මෙහි රස්නේ රටක්. ඉතින් මම දෙනගිටපු ගමන්ම මේ වැඩේ කරනවා. හවසට නිදා ගන්න කලින් මේ වැඩේ කරනවා. ඒවලටත් මම ගෙදර ප්‍රී නම් මේ වැඩේ කරනවා. මොකද මට මේක ගොඩාක් මං ආස ප්ලාන්ට් එකක්. එතකොට මේ තියෙන්නෙත් මං මෙහි හරි අමාරුයි. ඉතින් මේ වගේ ප්ලාන්ට් පරිස්සම් කරගන්න. මොකද මේවලට ගොඩක් තෙතමනේ ඕන. ඉතින් AC එකේ තියෙන හින්දා ප්‍රශ්නයක් නෑ. කරකා මාව මකර බලන සොබනා මොනිවත රකිනා හබලකි වැව සිඹිනා ධාලෙට දිය පිඳිනා සොබනා මොනිවත රකිනා සොබනා
තිබ්බේ. එතනත් මං ලස්සන පිළිවෙලට හදාගත්තා. බලන්නකෝ හොඳයිද කියලා. මොකද ඇත්තටම ඒකවත් මට අස් කරගන්න ටයිම් එකක් නැහැ. එච්චරකට මට මාර වැඩ ගොඩක් මේ දවස් ටිකේ තිබ්බේ. ඉතින් හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් guys finally done. මම දැන් මේක දාලා ඇවිල්ලා වොෂ් එකක් දාගන්න යනවා. හරි මහන්සි. But it's okay. I'm fine. මට ඔක්කොම නම් වීඩියෝ කරන්න අමාරු වුණා. හැබැයි මම පුළුවන් තරම් වීඩියෝස් ගත්තා. ඒ වගේම මම සැලොන් එකටත් ගියා. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. Thank you for watching. Bye bye. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.